Hello friends, welcome back to another. Hello friends, anything ada orang abi guys. Granny 4 එක හොරවන් ඉතින් එළම anything guys මම තාම දොර ඇරියේ නෑ ඔන්න දැන් නම් ඇරියා. අඩෝ දැන් අද පප්පා ඉන්නේ බේස්මන්ට් එකේ. දැන් මම බඩු තියෙනවා මං ගාව. බඩු තියෙන දැන් නිකන් පාඩම් කරා වගේ මතකයි. මෙන්න මෙතෙන් තමයි අනිවාර්යෙන් මට හිතෙන විදිය මට සිරි. ජොනතන් අයියානේ මේ තියෙන බඩු ගන්න බෑ මේ ජොනතන් අයියා මෙතන ඉන්න හින්දා මෙතන අනිත් බඩු තියෙන්නේ වෙට්ටු නම් වෙට්ටු බං හොර කරන්න ලයිසන් දීලා නෑ කවුරුත් හරි බං ඉතින් මේ මැනි කරගෙන ගිහිල්ලා ගයිස් බේස්මන්ට් එක මම පෙන්නන්නම් මේ මැනි කරන් ගිහිල්ලා මෙන්න මේ දොර අරින්න ඕනේ දොර ඇරලා මෙන්න මේ බේස්මන්ට් එකට යන්න ඕනේ මේ මැනි කරන් ගිහිල්ලා නිල් මැනිකක් මේක නිල් මානෙල් වගේ මැනික ඔව් බං අමුතු මැනික නිල් මානෙල් මැනික කරන් ගිහලා මෙන්න මෙතනින් හයි කරගන්න ඕන එතකොට ඉන්නේ දොර ඇරෙනවා ඕනේ චෙක් කරලා බලන්න පුළුවන් මෙන්න මෙතනින් තමයි පයින්නේ බේස්මන්ට් කීයක ඕනේ මෙතන තර අපි කියපු කීයක ඕනේ මෙතන මොනවත් නැහැ එතන හොඳයි වෙට්ටු දාන්න ගෑනීට මාට්ටු උනොත් එහෙම කෙලින් මේ කාමරේට ගිහලා තමයි ගයිස් මම වෙට්ටු දාන්නේ නැත්තම් කිසිම තැනක් නැහැ වෙන වෙට්ටු දාන්න පුළුවන් දෝ ග්‍රෑම්පා ගියාද හෙලෝ ජොනතන් අයියා ගියානේ හරි ගියා ඌ හිතාමතාමට කිව්වා මං ගියා බොස් බ්‍රෝ කියලා අඩු ඉක්මනට යවන්නේ බං ගියා ඈ අඩු සිරාවට ගැහුණේ ඌව කවුරුත් කරන්නේ නැති බඩු වැඩ බං ඌවා ඒ ග්‍රෑම්පා කොහොම කරේ ශිකේ ඔබ ගියේ නැද්ද නොදකින් අපි හැමෝගෙම නොදකින් කියලා කියනොත් නොදකින් ගෑවනේ ග්‍රැනි ඉන්නෝ මේකි සෙන්ඩිලාගේ හස්බන්ඩ්ුත් ඉන්නවා ගයිස් අම්මට සිරේ සෙන්ඩින අක්කා අලුත් ගේම් එකකට බැස්සා හරි ගත්ත මේක දැන් ග්‍රැනි මාව දැක්ක හින්දා ග්‍රැනි අර පැත්තෙන් එන්න කලින් අපි ඉක්මනට යන් මෙතනින් ඇතුළට දැන් එමීට යන්න ඕනේ ඇතුලේ මොකෙක් හරි ඉන්නවද දන්නේ නැහැ ඇතුලේ ඉන්නත් පුළුවන් ඉන්නේ නැති වෙන්නත් පුළුවන් ඒක කියන්න බෑ මම මේ ගන්න යන්නේ තුවක්කුව ගයිස් මෙන්න මෙතන දොරක් තිබ්බනේ ගයිස් මේ දොර මෙන්න මේක මෙන්න මේ දොර මේ අතුලෙන් තමයි හරින්නේ දැක්කනේ ඉතින් මං කවුද කියලා මේ බලපන් මට ටැග්ගකුත් තියලා ගිහලා කොමික් ගන්න එක තියලා ගිහලා ඔන්න ගයිස් ෂූට් එකක් තියන්න කොහමද ඉවරයිනේ ග්‍රැනි රැම්පා ඉතින් කෑලි තියලා නැහැ මේකෙන් තිබ්බොත් ඉඳා බලමු පේන්නේ නැහැ කිසිම බල්ලෙක්වත් බලමු ඉඳා නෑ බං සෙන්ඩිරන්ගේ හස්බන්ඩ්ගෙන් ඇයිද දන්නේ නැහැ කෝ බං ඉඳා අම්මට සෙ එහෙනම් ඉඳා තව වරක් කෝ බං හරි කෝකෝ අර ඉන්නේ පොරවල් එහෙනම් ඉඳා ඉවරයි ශාකබෝන් අපේ මලියත් ඉවරයි අක්කත් ඉවරයි උඩිය පලිය ගන්න ඉපයිපෙන් දෙන්නකින් ගිහින් ආපහු පාරක් තියෙනවා ඉඳා ඊයඩෝ අඩු සිරාටම දැක්කනේ ඉතින් එහෙනම් ඉඳා අම්මෝ සාදේ දැන් අපිට තියෙනවා ගස් මේ දෙන්නේ මරමඩ ඉන්න නැතුව තුවක්කුවෙන් වැඩක් ගන්න තියෙනවා ඒක තමයි උඩරට්ටුවට කොහමරි යන්න ඕනේ ඊට පස්සේ මං කියන්න මොකද්ද කියලා වැඩේ මෙන්න මේ පැත්තෙන් යන්න බෑ හිමීට මේ පැත්තෙන් තමයි කැපෙන්න වෙන්නේ අර පැත්තට යන්
හදිසි ග්‍රෑම්ප කරේ හිටියොත් ඌ මැරෙනෝනේ. ඔය පැත්තේ නෑ. ඒ කියන්නේ ඌ එළියේ ඇත්තේ. ඔඩු සිරාවටම. සෙන්ඩිනා අක්කා හිටියා. මං ග්‍රෑම්ප වගේ කිව්ව දැක්කා. කයි මං ටක් ගාලා දොර වහගෙන පට ගහලා ආවේ. මේ තුවක්කුවෙන් වැඩ ගන්න පුළුවන්. ඉතින් මේ අපි ගන්නෙ නෑ. මෙන්න මෙතනින් ගන්න ඕනේ. මේ මෙතනට වෙඩි තියන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා. එහෙනම් ඉඳා. හරිනේ. හරි. මෙතන බේස්මන්ට් කී එක? බේස්මන්ට් කී එක? මේ මෙතන. දැන් මෙතනින් යන්න ඕනේ. මේක ගිහලා අර පල්ලෙහා දොරක් තිබ්බ ඉබ්බෙක් දාපු. අන්නේ දොර අරින්න ඕනේ. අඩු නෑනේ ග්‍රෑම්පා. හිලූ. සත්තයි මම දිවුරන්නම් යනවා ඔබ ඈත් වෙලා කියලා මම යන්න තමයි. තව දැම්මම නෙයි හොඳේ. මේක හයි කරගන්න ඕනේ. ගෑණි හරි සෙන්ඩිනාගේ හස්බන්ඩ් හරි එන්න පුළුවන් දැන්. ඉන්න ප්‍රතිශතය වැඩි. අන්න අර ඉබ්බ ටක් ගාලා ගලව ගන්න ඕනේ. ඉබ්බ ගැලුවට පස්සේ පොඩි කාමරයක් තියෙන ඒකත් මම පෙන්නන්න. හරි. අඩෝ වැටුණානේ. අන්න අර කාමරේ නිමගත් තිබ්බේ තැනට යන්න ඕනේ. ඔව් ඉතින් බං ඊසිනේ. ඔය වැඩ අපිට ඊසි මම මේ තැන මේ ගේමේ පාරක් ඉවර කරපු හින්දා තමයි මට ආපු පාර මේක හොඳට අම්මට සිරි. ගෑණි දැක්කලනේ. කොහොම ගෑණි? හිලෝ ගෑණි. නෑනේ. Do not coming. නෑනේ. මට හිතෙන්නේ ගෑණි ආපහු හැදලා ගියා වගේ. යාට දන්නේ නෑ. අම්මට අර යන්නේ බං දැනුයි හැදලා යන්නේ. දන්නෝනේ ඉතින් මුන් කවුද කියලා. මුන් අම්මු හොරුන්ගෙත් හොරු තමයි ඉන්නේ ගෑණි. අම්මට සිරි. අඩෝ දැක්කනේ. ඉක්මනට මෙතනින් යම් බලා. යකෝ දකීද දෙන්නම ආවොත් වෙට්ටුවක් දාන්න බැරි වෙනවා. එකෙක් ආවොත් අවුලක් නෑ. අඩෝ දැක්කා. ඉක්මනට මෙතනින් යන්න ඕනේ. අඩෝ සිරාවටම දැක්කනේ. දැක්කේ නැද්ද? දැක්කද? ඌ මන් දැක්කාවා. ආවද ගියාද? ගිහිල්ලානේ. මෙතන ඉන්නවද? නෑ. මට ඉතින් යන්න නැති. බලමු. මට යඩු මේක පාවෙනවා. අඩෝ සිරාවටම ඒක පාවෙනවා බං එතන. පාවීමේ සුපිරි බලයක් හම්බ වෙලා ඒකට. හරි බං ඉතින් එළම අන්න අරුන් දෙන්න ගියානෝ. ඔන්න අන්තිම කෑල්ල ගස් මේ තියෙන්නේ අවන් එක ඇතුලේ. මොන රෙඩ් එකද දන්නේ අවන් එක ඇතුලට දාලා තියෙන්නේ රෝස් වෙන්නද දන්නේ. බලපන් පට්ට පිච්චෙනවනේ අල්ලන්නවත් බෑනේ. අඩෝ මේක පොඩ්ඩක් ගස් ග්ලිච් වැඩි මේ ගේමේ ඒක තමයි ප්‍රශ්නේ. මේ මෙතන ගස් මේ අම්මට සිරි ඒක පාවෙනවා බා. අන්න ඒ වගේ ග්ලිච් තියෙන සමහර වෙලාවට. හරි බං ඉතින් අන්න අර මං ගාවට ගිහලා මෙන්න මේක හයි කරන්න ඕනේ. ඔන්න බලමු. හරි බං ඉතින් එළම විනාඩි 9න් තමයි මේක කරන්නේ. හරි බං ඉතින් එළම ඔන්න ඉතින් හයි කරා. හරි බං ඉතින් එළම channel එක subscribe කරලා bell notification button එකත් all දාගෙන තියාගන්න. ගණී නෑනේ. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඔන්න ඉතින් ගේම් එකේ සුන්දර ගින්දර අවසානය. 4 දෙනාම බලන් ඉන්න. කාර් එකේ වීඩියෝ එකත් ලබන මරන්න නම් එහෙනම් කොල්ලෝ අද දිනේ එන්න ඔන්න මේ සිටින් ආපියා.